කොහොමද ඔයාලට ඉතින් මගේ ස්ටඩි බ්ලොග් 5 එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ස්ටඩි බ්ලොග් එකේ කැම්පස් එකේ කම්පියුටර් ලැබ් එකේ කියන්නේ IT ලැබ් එකේ ඉඳන් තමයි වැඩ පටන් ගන්න. ඉතින් අපි මොනවද වෙන්නේ කියලා ඉස්සරහට බලාගෙන යමු. මේ කැම්පස් එකේ ඉන්නේ අපිට පොඩි හවුස් ඉලෙක්ට්‍රිකේ වැඩක් දුන්නා. ඒක කරන ගමන් ඉන්නේ යාළුවා නම් කරනවා මේ එයා නම් බාරටම වැඩ. මම දැන් පොත ගන්න තමයි හදන්නේ. අරගෙන මොනවද වෙන්නේ කියලා අපි බලමු. යාළුවයි මමයි ඔතන කරන්නේ පොඩි වැඩක්. ඒ කියන්නේ අපිට හවුස් ඉලෙක්ට්‍රිකේ දුන්නා පොඩි දෙයක්. ඒ කියන්නේ ජෙන්ඩර් කියලා එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජෙන්ඩර් කියලා ස්ටඩි එකක්. ඉතින් ඒකේ අපිට වැඩක් දුන්නා. ඉතින් ඒ වැඩේ කරන ගමන් ඉන්නේ අත් එක කතා කර කර යමායික කතා කර කර ඒ අදහස් වල කරගෙන තමයි අපි දෙන්න අතන වැඩේ කරන්නේ. ඉතින් එයා නම් ලියනවා හොගාලා. ඉතින් මටත් කියලා දීලා මමත් ඒ විදිහට තමයි යන්නේ. ඔතන ඔය අපේ කැම්පස් එකට ආවා කඩල මාම කෙනෙක්. ඉතින් ඒ කඩල අපි තුන්දෙනා ඉතින් ඔය මගේ යාළුවෝ තුන්දෙනා අපි තුන්දෙනා කනවා. එයා hina වෙනවා ඒවා පෙන්වන්නත් එපා කියනවා. ඊට පස්සෙත් ඉතින් ආයේ කඩල කාලා අපි දෙන්න වැඩ කරන්න ගන්නේ. අර දෙන්නව පෙන්වන්නේ මොකද ඒක එක්කෙනෙක් මල් කඩනවා අනිත් එක්කෙනා ෆෝන් එක ඔබනවා. ඉතින් අපි දෙන්න අතර වැඩේ කරන ගමන් ඒ දෙන්න කලින් කළා. ඉතින් අපි දෙන්න ආයේ වැඩේ සාකච්ඡා කර කර කරනවා. ඉතින් ඒක තමයි අතන තියෙන්නේ. ඉතින් එයා ඔය මට කියලා දෙනවා. ඉතින් මම දන්නේ නෑනේ. මම මෝඩයි කියලා හිතලා මට කියලා දෙනවා. එයාත් ඉතින් ඒ වගේ තමයි ළමයි. හොඳේ. ඔතන අය අපි කට්ටිය ඒ හවුස් ඉලෙක්ට්‍රිකට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ ඔතන කරන්නේ ඇත්තටම අපි දෙන්න ඒ දුන්නේව නැවත බලලා අමතර කරුණු සටහන් කරලා ඒ වගේ වැඩ ටිකක් කරන්න මම ඔයගොල්ලන්ට කිව්වනේ කැම්පස් එකේ ස්ටඩි කරන මගේ යාළුවොත් එක්ක ව්ලොග් එකක් ගෙනා කියලා. ඉතින් ඔය ඉන්නේ මගේ යාළුවා. එතනින් මෙයා විතරයි ඇත්තට ව්ලොග් එකට පේන්න කැමති වෙලා ඉන්නේ. ඉතින් අපි කරන වැඩ එයයි මායි තමයි එකට බෙදාගෙන කරන්නේ. මොකද අනිත් දෙන්න කරා අනිත් දෙන්න සාමාන්‍යයෙන් ඉන්නේ කැමතිත් නැහැ. ඒගොල්ලෝ ඉතින් අපි දෙන්න තමයි එතන ගොඩක් කරන්නේ. ඔතන චුට්ටක් පාට අවුල් වෙලා වගේ ගණන් ගන්න එපා. මොකද අර කැම්පස් එකේ හොස්ටල් එක ළඟ තමයි ඉන්නේ. එතන මේ පොඩ්ඩක් අවුව එතන මූණට වැටිලා තියෙන්නේ. ඉතින් මම ඔතන කියන අර ළමයි දෙන්න එන්නේ නැහැ. අපි දෙන්න මෙතන ජෝගි දදා ඒක ලියලේ තමයි ඉන්නේ. ඉතින් මේ දෙන්නව පෙන්නනවා මේ ඉන්නේ. මං කිව්ව මල් කඩන එක නෑ ෆෝන් එක ඔබන එක නෑ. පේනවා නේද? ඔය විදිහට තමයි අද දවසේ ඉවර වෙන්නේ. ඉතින් ලොකු දෙයක් නැහැ. කැම්පස් එකේ අපි පාඩම් කරන එකක් තියෙන්නේ. මං තව ලස්සන වීඩියෝ එකකින් එන්නම්. ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔය හැමෝටම සුබ දවසක්.